ඕලවලින් පස්සේ දරුවන්ට ඇති අවස්ථා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. පාස් වුණත් ෆේල් වුණත් ජීවිතය ජයගන්න ඇති අවස්ථා තියෙනවා මේ ලෝකේ. දැන් මේ ඉස්සර ලෝකෙ නෙමෙයි. අපි බලමු මේකෙදී මම ප්‍රධාන කොටස් පහකට වගේ කඩන්න පුළුවන් අපිට මේ O level කරලා කරපු ළමයින්ගේ රිසල්ට්ස් ආපු ළමයින්ගේ තත්ත්වයන්. පළවෙනි කොටස තමයි මේ අපි කාලේ වගේ අර ඕල්ඩ් ස්කූල් නැත්තම් කෝපි කාලේ වගේ ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික ක්‍රමයට දැන් A level ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු දෙකක් පමණ ඉගෙනගෙන රිසල්ට්ස් එකකින් ඉඳලා අපි යුනිවර්සිටි එකට හරි වෙන ඒ වගේ පාඨමාලාවකට ඇතුල් වෙලා යන ක්‍රමය. ඊළඟට අපිට තව ක්‍රමවේද තියෙනවා. ළඟදී මං ගාවට ආවා දරුවෙක්. එයා දැන් අවුරුදු 18 දී ඩිග්‍රී එක ලබා ගන්නවා. ඉතින් ඒක කරන්නේ කොහොමද කියන එකත් අපි තව විස්තරාත්මකව කතා කරමු. තව ළමයෙක් ඒ කියන්නේ ඒ ඉස්සලා කියපු ළමයා O level ඉක්මනට කරලා ෆාස්ට් ට්‍රැක් A level කරලා ෆාස්ට් ට්‍රැක් තමයි අවුරුදු 18 දී ඩිග්‍රී ගන්න. ඊළඟට අවුරුදු 20 දී ඩිග්‍රී ගන්න ළමයෙක් මට ඒ ළමයා කතා කළේ UK වල ඉංග්‍රීසි ඉඳන් දැන් කැනඩාවට යන්න උත්සාහ කරනවා. එයා එහෙ O level වලින් පස්සේ ලංකාවේ පොඩි කෝසස් කරලා වර්ක් කරලා කෙයා ගිව කෙනෙක් විදියට ඊට පස්සේ ඉංග්ලන්ඩ් වල රැකියා අවස්ථා කරගෙන ගිහිල්ලා දැන් අවුරුදු 20 දී එයා නර්සින් ඩිග්‍රිය කම්ප්ලීට් කරලා එක්ස්පීරියන්ස් උත් අරගෙන මුදලුත් හම්බ කරන අතර කැනඩා PR එක ගන්න උත්සාහ කරන දරුවෙක්. ඊළඟට තව කොටසක් ඉන්නවා O level පාස් වුණාට යන්තම් A level කරන්න තරම් හිත දෙන්නේ නැහැ. එක්කෝ මොනවා හරි හේතු නිසා ෆිට් එකක් නැහැ නැත්තම් කැමති නැහැ. හේතු තියෙනවා. එතකොට ඒගොල්ලන්ටත් තියෙන පාත්වේස් තියෙනවා අපිට. ඊළඟට O level fail ආයට අපිට සහ ඇත්තටම O level කරලපු නැති අයටත් තියෙනවා මේ ලෝකේ ජය ගන්න හොඳටම අවස්ථා. ඒ ගැනත් අපි කතා කරමු. මේක ඇත්තටම එක්ස්පීරියන්ස් තුලින් ඒ වැඩේ කරන්න පුළුවන්. ඇත්තටම මෑතකදී මම ජාතික රූපවාහිනිය මගිනුත් කරපු සාකච්ඡාවක් ඇති අපේ සෝෂල් මීඩියා වල ඒකත් බලන්න. ඒකේ වැඩි විස්තර තියෙනවා. ඔය කියපු පාඨමාලා නොකර විදේශ රැකියාව ලබා ගැනීමේ තියෙන හැකියාව ලංකාව තුළ ඉඳන්ම ඒ කියන්නේ O level වලින් පස්සේ අවුරුදු 16න් පස්සේ රැකියාව කරන්න පටන් අරගෙන ඒක තුලින් ස්කිල්ස් හදාගෙන සුසුකම් හදාගෙන පිටරට ගිහිල්ලා රැකියාව කරන්න ඒක ලංකාවේම වුණත් කරන්න පුළුවන්. ඒ ගැන කතාව. අපි දැන් පටන් ගමු පළවෙනි ඉතින්. ට්‍රැඩිෂනල් පාත් තියෙන නැත්නම් කෝපි කාලේ නැත්නම් ඕල්ඩ් ස්කූල් ක්‍රමේ අපිත් එහෙමනේ ඉස්සර දැන් ඉතින් O level කරලා මාස 5ක් ඉඳලා නිකාං කාලේ නාස්ති කරලා ඊට පස්සේ A level පටන් අරගෙන ඒකෙත් අවුරුදු 2කමාරක්ද කොහෙද ඊට පස්සේ ආයේ ඒක රිසල්ට්ස් එකකින් ඉඳලා ආයේ ඒකේ ඒ කාලේ නම් තවත් ඉන්න ඕන අවුරුද්දක් දෙකක් ඉන්න ඕන යුනිවර්සිටි යන්න. ඉතින් අවුරුදු 20කින් විතර වගේ 20න් 21කින් යුනිවර්සිටි එකට ඇතුල් වුණාම මේ අවුරුදු 25ක් 26ක් විතර එනවා. ඒකෙන් ඕක තමයි සාම්ප්‍රදායික ක්‍රමය. ඊට පස්සේ ඉතින් රස්සාව හොයාගෙන එනකොට ජීවිතේ හොඳම කාලේ ඉවරයි සයන්. ඉතින් මේක ගොඩනෙක් දන්න ක්‍රමය. අපි බලමු ඊට වඩා මම අර කිව්වේ අර අවුරුදු 14 දී මේ දරුවා මං ගාවට මේ ආවේ ගෑනු දරුවෙක්. අම්මත් එක්ක ආවේ. ඉතින් අපි සෙමිනාර් එකකට ආවා. අවුරුදු 14 දී එඩෙක්සෙල් කරලා O level ඊළඟට මේක එඩෙක්සෙල් විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් O level උත් පුළුවන් ප්‍රයිවට් ගන්න කේම්බ්‍රිජ් මේ වගේ තියෙනවා කෙටි ක්‍රම. ඊට පස්සේ එයා A level උත් ෆාස්ට් ට්‍රැක් කරලා අවුරුදු 15 විතර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුල්ලා එයා අවුරුදු 18 දී ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. එතකොට මේකදී සමහරු ෆවුන්ඩේෂන් කරන ක්‍රම කරනවා. ෆවුන්ඩේෂන් හරහා ඩිග්‍රීට ඇතුල් වෙන අය ඉන්නවා. සමහරු O level වලින්ම පොඩි ඩිප්ලෝමා එකක් කරලා ඒක හරහා ඩිග්‍රීට ප්‍රෝග්‍රස් වෙන අය ඉන්නවා. කොහොමද අපි රෙකමන්ඩ් කරන්නේ O level වලින් පස්සේ මාස 5ක් ඇතුළත A level කරන්න පුළුවන්. මොකද මේ යුනිවර්සිටි ලංකාවේ යුනිවර්සිටි එකට යන්න ඒ පාත්වය එක නෙමෙයි අපි මේක මෙතනදි කතා කරන්නේ. ඒක අපි ඉස්සෙල්ලා කතා කළා. A3ක් B3ක් ගන්න ඕනේ නැහැ මේකට. හරි? අවම පාසස් අරගෙන අපි ඊළඟට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අවුරුදු 3ක ඩිග්‍රී එකට ගියාම අවුරුදු 18 දී ඉතින් මේ කාලය ඇතුළත පාර්ට් ටයිම් වැඩත් කරන්න පුළුවන් නම් මෙහෙම කරන අය ඉන්නවා. මේ මෙහෙම දරුවෝ අපි ගාවට ඇවිල්ලා අපි ගාව මේ
අපේ මගේ ආයතන දෙකක් තියෙනවා. ආයතන දෙකේ රැකියා කරන ළමයින් අවුරුදු 20 විතරකට හරි ලස්සන තැන් වලට ඇවිල්ලා හරි සුන්දරයි ඒක දකින්න. ඉතින් ඉංග්ලිෂ් සහ ෆ්‍රෙන්ච් ෆ්ලුවන්සි තියෙනවා නම් මේ අතර කාලය තුර අවුරුදු 18 විතරෙද්දි මේගොල්ලන්ට කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක අරගෙන යන්න පුළුවන්. මේ ගැන අපි වෙනම ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා, වීඩියෝස් කරලා තියෙනවා අපේ සෝෂල් මීඩියා YouTube බලන්න. ඉතින් ඊළඟට මේ අවුරුදු 18 දී ඕන්නම් නර්ස් කෙනෙක් වෙන්න, ෆාමසිස්ට් කෙනෙක් වෙන්න, හරි ඉංජිනියර් කෙනෙක් වෙන්න, නැත්නම් AI ඩිග්‍රියක් කරලා ඒ පැත්තට යන්න ජොබ් එකක් හොයාගන්න. ඒ කියන්නේ එකපාරම නෙමෙයි, ඩිග්‍රිය කරලා ඉවරලා සමහරට ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා ඒක ඒ තැන් වලට එන්න පුළුවන්. එහෙම තියෙනවා. ඉතින් සම්ප්‍රදායිකකම වලට නර්සිං කොලෙජ් ගිහිල්ලා අවුරුදු 26 27 වෙලා එන්න ඕනේ නැහැ. අවුරුදු 18න් පුළුවන් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඒක ගවර්න්මන්ට් වෙන්නම අවශ්‍යත් නැහැ. ප්‍රයිවට් හොස්පිටල්ස් වල ඒවා පිළිගන්නවා පිටරටවල. ඉතින් මේ හරහා ගිහිල්ලා අපි හිතමු නර්ස් කෙනෙක් නැත්නම් ෆාමසිස්ට් කෙනෙක් කියලා කැනඩාවට යන්න පුළුවන්. ඒ දරුවට අවුරුදු 20 21 වෙද්දී ගිහිල්ලා ඒ ඉතාම කෙටි කාලයක් ඇතුළත ඒ තියෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ එක්සෑම්ස් කරන්න ඕන. ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට අවුරුද්දක් දෙකක් යන්න පුළුවන්. ඒ කාලය ඇතුළත ඒගොල්ලන්ට ජීවත් වෙන්න ක්‍රමවේද තියෙනවා. යම් චැලෙන්ජස් තියෙනවා. මේ රෝස මල්ලි අහනාවක මේ හරි මේ ප්ලැටර් එක තියලා පුදලා දෙන්නේ නැහැ අපිට කොහෙන්වත්. අපි චැලෙන්ජස් ලංකාවේ හිටියත් ගොඩක් චැලෙන්ජස් තියෙනවානේ. ඉතින් පිටරට ගිහිල්ලා ඒ චැලෙන්ජස් අරගෙන ලොකු සැලරිස් අරගෙන යුනිවීමේ හැකියාව තියෙනවා. ඕනනම් කාලයක් වැඩ කරලා ලංකාවට එන්න පුළුවන්. පාස්පෝර්ට් එකත් අරගෙන කැනඩා වගේ රටක. ඉතින් ඊළඟට තමයි O level පාස් වුණාට A level fail නමුත් work experience තියෙනවා නම් ඒගොල්ලන්ටත් තියෙනවා work experience හරහා සහ පොඩි courses කරලා තියෙනවා නම් ඒ හරහා top up degrees කරලා කෙටි ක්‍රමවේද හරහා මාර්ග හදාගන්න. ඊළඟ අන්තිම එක තමයි O level fail හෝ O level කරලත් නැති අයට පාසල් අධ්‍යාපනයක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට ඇසිස්ටන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් අපි කිව්වොත් අත්උදව්කරුවෙක් විදිහට වෙල්ඩින් කරන තැනකට ගිහිල්ලා මුල් දවස් ඉඳන්ම සැලරි එකක් රුපියල් 2000ක් සමහරලාට ඊට වඩා වැඩි ගන්න පුළුවන්. කොළඹ වගේ වැඩ කරනවනේ අරගෙන මේසන් කෙනෙක්, කාපෙන්ටර් කෙනෙක්, කුක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කරගෙන ඒ අවුරුදු 2ක් විතර වගේ යනකොට පුළුවන් NVQ කියන එකට ඇප්ලයි කරලා level 3 එක ගන්න. එතකොට ඒක කාලෙකින් පස්සේ ආයේ NVQ level 4 ගන්න පුළුවන්. ඒකට ඉතින් අර එම්ප්ලොයි කෙනෙක්ගේ වැඩ කරන තැන ලෙටර් එකක් එහෙම ඕන. ඉතින් ඒවා හරියට කරගෙන ඒ වෙලාසරින්ම දැනගෙන ප්ලෑන් කරගෙන කෙරුවොත් NVQ level 4 කියන්නේ A level equivalency. ඒක A level එකට හා සමානයි. ඒකට A level කරලා නැති වුණාට ඒකට A level සමානත් වෙනවා. ඒ අතර හොඳට හම්බ කරනවා. ස්කිල් එක හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ මැද පෙරදිගද ඊශ්‍රායල් වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකදී ඒගොල්ලෝ බලන්නේ ලංකාවේ පාඨමාලා කරලා තියනවද, දීර්ඝ පාඨමාලා කරලා තියනවද කියලා බලන්නේ. ඒගොල්ලෝ බලන්නේ ටෙස්ට් එකක් කරලා මෙයාට වැඩ පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ අය ජපනීස් හරි, ජර්මන් හරි, කොරියන් හරි වගේ භාෂාවක් යම් මට්ටමකට ඉගෙන ගත්තාම ඒ රටවලත් සුවිශේෂී අවස්ථා තියෙනවා ජොබ් ඔපචුනිටිස්. ඉතින් ඒ හින්දා O level පාස් වුණාද, ෆේල් වුණාද, බාගෙට පාස් වුණාද කියලා ඒ ගැන තැවෙන්න ඕනේ නැහැ. ලෝකේ හරි වෙනස්. මම මේ ඊපෙරදා කරා වීඩියෝ එකක් බලන්න චීනය උපාධි පාඨමාලා 12000ක් අයින් කරලා නව ලෝකයට ගැලපෙන දේවල් ඉන්ට්‍රොඩියුස් කරනවා, මේ අඳුන්ලා දෙනවා. ඉතින් මේ නව ලෝකයේ තියෙන ක්‍රමවේද හොයන්න මේ තියෙනවනේ AI chat GPTද Gemini මෙවයින් හොයලා නිකන් ටයිප් කරලා බලන්න මේ ලෝකෙ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එහෙමනම් O level කරපු හැමදෙනාටම ඔබ පාස් නොවුනත් සමහරලාට ඒක වාසනාවක් වෙන්න පුළුවන්. හරියට පාස් නොවුනත් ඒක වාසනාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ජීවිතය ජය ගන්න O level වලින් පස්සේ after O level, life after O level එක සැලසුම් කරගන්න. otherwise කියන්නේ failing to plan is planning to fail කියලා හිතාගෙන වැඩ කරන්න. එහෙනම් සුබ අනාගතයක්.